සමාජ මාධ්‍ය ඩිජිටල් යුද පිටියක් බවට පරිවර්තනය වෙලා. ගිනි තැබිය යුතු නිවාසවල ලිපිනයන්, පහර දිය යුතු සතුරන්ගේ නම් සහ ප්‍රචණ්ඩත්වයට ආරාධනා ද්වේෂ සහගත දිය ඇල්ලක් මෙන් ඇගේ තොරතුරු මාර්ග හරහා ගලා ගියා. සෑම දැනුම් දීමක්ම ගිනි දැල්වීමක් වුණා. සෑම ෂෙයා කරගත් ස්ථානයක්ම සැනකින් අපායක් වුණා. ඇගේ භීතිය නිසා කැඳවුවා වගේ නව වීඩියෝ සබැඳියක් හදිසියේ මතුවුණා. ඇය එය ක්ලික් කළා. දර්ශනයේ දිගහැරෙන විට ඇගේ හුස්ම ඇගේ උගුරේ හිර වුණා. ගිනි දැලින් වැසී ගිය නිවසක අහස ලෙවකන තැඹිලි පාට ගිනි දිවවල් පසුබිම් කරගත් පෙරබිමෙහි අලු අඳුරු රූ ගොඩක චලනයක්. කඩබලයෙන් වගේ නෙවෙයි, සැමරුවක්. පපරේ බෑන්ඩ් එකක ගැඹුරු මෝලම් සංගීතය අවට ഘോഷාව පරයා නැගුණා. සජීවී මෝලම් සංගීතය විනාශයට විකාර සහගත පසුබිම් සංගීතයක් වගේ. මෙය ඇය එකඟ වී තිබුණු වෙනස පිළිබඳ කතිකාව නොවේ. මෙය අරාජිකත්වයයි, මාර්ගය විකෘති කිරීම. මිනිසුන් නටන අයුරු, ඔවුන්ගේ සෙවණැලි ගිනි එළියෙන් භූතයන් මෙන් ඇඹරෙන අයුරු ඇය බලා සිටියේ බියපත්. ඔවුන්ට මුහුණක් නැතිනම් ඇය ඔවුන් සියල්ලන්ම දන්නා බව ඇයට හැඟුණා. ඔවුන් යුක්තිය සඳහා වූ සටනේ ඇගේ සගයන්